ඊට පස්සේ දැන් කෑම මං ඕඩර් කරා බට් ඒවා කන්න බැහැ. මට සෙට් වුනේ නැති නිසා මං චේන්ජ් වෙලා පොඩක් එළියට ආවා. මොනවා හරි ඒ කියන්නේ ස්නැක්ස් ටිකක් එහෙම අරගෙන කියලා හිතාගෙන තමයි මම ආවේ. නමුත් මට ෂොප්ස් මොකුත්ම හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මම සර්ච් කරා මං ඉන්නවට එහෙම සෑහෙන දුරින් තමයි සුපර් මාකට් එකක් තිබ්බේ. ඒ නිසා චුට්ටක් මං ඇවිදිනකොට මම දැක්ක ඇත්තටම මේ පීසා හට් එක තියෙනවා. බට් මං ඔය මේ ටයිම් එකේ නම් මට ඇත්තටම පාර පැන ගන්න බැරුව තමයි ඔය ඔතන ඉන්නේ. මට ඉන්දියාවේ කරගන්න බැරි වුණු එකම වැඩේ පාර පැන යන්න. ඒක නම් හරියම අමාරු වැඩක් වුණා මට.